Welcome to Food Heaven. මම දැන් ඉන්නේ ඕපනායක. ආවා ඕපනායක හෙළ බොජුන් වලට දවල්ට මොනවා හරි කන්න කියලා. මේක තියෙන්නේ මේ රත්නපුර බලංගොඩ පාර අයිනමයි. මෙන්න මේ වගේ බෝඩ් එකක් තියෙන්නේ මෙතන. ඉතින් මෙන්න මේ වගේ ඒරියා එකක් තියෙනවා ඇතුලේ. අපි බලමු මොනවද කන්න තියෙන්නේ කියලා. හෙළ බොජුන් හලේ. වණ්ඩුවන රහර දිනවා. හොඳ රහර දිනවා. පානි වැඩි නෑ. සීනි වැඩිත් නෑනේ. මේක උඳු ඇඹුල් බත් කියලා තමයි කියන්නේ. අද තමයි ෆස්ට් ටයිම් කන්නේ. බලමු අපි කාලා කොහොමද කියලා. පොඩි ඉන්න. ඉතින් ඔම්ලට් එක. තියා මදිද? පපඩම් තියෙනවා. පරිප්පු තියෙනවා. ඔම්ලට් එකක් තියෙනවා. අඹ කරියක් තියෙනවා. මුන් කම්බෝලයක් තියෙනවා. චිලි පේස්ට් එකක් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ පේන්නේ. මේකට ඇඹුල් මොනවද මේකට දාලා තියෙනවා කියලා තමයි කියන්නේ. මට නම් කිසි ඇඹුලක් දැනෙන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ. හුඳු ඇඹුල් බත් කිව්වට ෆ්‍රයිඩ් රයිස් එකක් වගේම තමයි මට නම් තේරෙන්නේ. අඹ තියෙනවානේ. බත් එක හොඳයි වුණාට ඇඹුල් බතක් කිව්වට එහෙම ඇඹුලක් නෑ නේ. අඹේ කම්බුල්නේ. හොඳු ඇඹුල් බත් කිව්වට බත් එකේ නම් කිසිම ඇඹුලක් නෑ. ෆ්‍රයිඩ් රයිස් එකක් වගේ තියෙනවා. වෙනසකට තියෙන්නේ මේකට මේ අඹ අරෝම මෙහෙම දෙනවා. ෆ්‍රයිඩ් රයිස් එකට හම්බෙන්නේ නැති ජාතියක් මේකට හම්බෙනවා. ඒක තමයි වෙනසකට තේරෙන්නේ. Dia bulba.
තූනිස සම්බෝලයක් තියෙනවා. තුනි සම්බෝල නෙමෙයි මම හිතන්නේ chili paste එක. නෑනේ. ඔව්. ඇන්ටි අපිට රොටි දෙකක් දෙන්නකෝ. එතන රොටියක් පොල් රොටියක් 50යි. ඒක ඕනම් කරිය කරන්නත් පුළුවන්. මේ කරිය එක්ක මෙන්න මේ ගණන් තියෙනවා. නෑ එපා ලුණු මිරිස් ටික විතරක් දෙන්න. තියෙනවා පොල් රොටි. මේකට ඇයි ගන්නවා? ඈ? මේක නියම තියෙනවා නෑ නේද? ඈ? ඔව් කොහොමද තියන්නේ? ඔව් කොහෙටද? ඒකට මේ අපි බත් මේ ඔක්කොම දාන්නේ දෙන්නේ කොළ. මේ රොටියට කැරට් දාලා තිනවා. එළවලු. ලීක්ස් වගේ මොනාර જાතියක් කොළ જાතියක් දාලා තිනවා. පොල් දාලා තිනවා. ලුණු මිරිස් නිකන් අමුතු රාක් වගේ දිනනවා නේ නිකන්. එහෙම දිනනද? මට නම් මේකක් තේරෙන්නේ නැහැ. මේකේ එළවලු වල එක්ක මේකේ රහ වෙනස් වෙලා තියෙනවා. මේක ලුණු මිරිස් සෙට් නෑ. रोटी रावी ඇත්තටම ඒ නිකන් පොල් රොටියක් නෙමෙයි ඒකට එළවලු අරෝමයක් දාලානේ තියෙන්නේ. අපි කාපු ප්ලේට් එක. ප්ලේට් එක විතරයි ඉතිරි. රොටිය සුපිරි. උඳු ඇඹුල් බත් කියන්නේ ඒකට උඳු වැට දාලා තියෙනවනේ. උඳු වැට දාලා රයිස් එක වගේ හදලා ඒකට අඹයි මාළු නෙමෙයි. අඹ ඇඹුලයි ඔය වගේ කරිස් ටිකක් දෙනවා. එහෙම සීන් එකක් යන්නේ දැන්. ඉතින් ඔන්න අපි හෙළබුජුන් වලින් කෑවා. අපේ channel එක නම් subscribe කරන්න, bell icon එක click කරන්න. අපි නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතකන් ජය වේවා.